ඕකේ 2026 දෙසැම්බර් මාසේ O level ලියන ළමයි වෙනුවෙන් නිකුත් කරන ඉතාමත් වැදගත් වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. එතකොට මේකේ මුල ඉඳන් අග වෙනකන් අනිවාර්යෙන් ඔයා අහගෙන ඉන්න. ඔයාලට මම මේ කියන ප්‍රශ්න ටික තියෙනවා නම් ප්‍රධාන ප්‍රශ්න ටික තමයි අද අපි කතා කරන රෙකෝඩින් මේ වෙද්දි එකතු වෙලා තියෙනවද සහ මේ වෙද්දි තියරි තාමත් ගොඩ ගැහිලා වගේ ගතියක් තියෙනවද සහ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි වගේ O level විභාගයට මුහුණ දෙන්න ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයා කොහොමද මේ වෙද්දි වැඩ කරන්න ඕනි කියන එක සහ හරියට ටයිම් එක මැනේජ් කරගන්නේ කොහොමද කියන එක ගැන සහ ඒ ළමයට මේ කාලය ඇතිද කියන ප්‍රශ්න ගැන අපි මේ වීඩියෝ එක තුලින් කතා කරමු. හරි. ඉස්සෙල්ලා මම කතා කරලා කියන්න ඕනේ ඔයාලා හැමෝටම මේ YouTube channel එක ඔයා ලොකු දැනුම් පරාසයක් එකතු කරගන්න භාවිතා කරන YouTube channel එකක් සහ O level ළමයි වෙනුවෙන්ම විශේෂයෙන් විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන YouTube නාලිකාවක්. එතකොට O level ලං වෙන්න මේකෙන් යොදන effort එක ඔයාලගේ ජීවිතේ හරිගස්සන්න අපි දෙන effort එක ගොඩක් වැඩි වෙනවා. ඒක නිසා ඔයා දැම්මම subscribe කරලා නැත්නම් subscribe එක කරලා අනිවාර්යෙන් notification on කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දැම්මහම ඔයාලට ඒක notify වෙයි. ඒක ඔයාලගේ පැත්තට හම්බෙන benefit එකක් වෙයි. මොකද ඉස්සරහට දාන project ටිකක් ලොකු project. එතකොට ඒ වගේ ඉන වාසිය ඔයාලට ගන්න පුළුවන් මේ YouTube නාලිකාව subscribe කරලා තිබීමේ. හරි. මේ වීඩියෝ එකේ මූලික අධීර විදිහට මම කතා කරන්න හිතුවේ මේ වෙද්දි රෙකෝඩින් එකතු කරගෙන ඉන්න ළමයි කොහොමද ඒ ටික හරියට පිළිවෙලට හදාගන්නේ ඒ ටික කම්ප්ලීට් කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. හිතන්නකෝ ඔයා සබ්ජෙක්ට් ගණනාවකම රෙකෝඩින් එකතු කරගෙන තියෙනවා නම් ඉස්සෙල්ලා ඔයා ඒ සබ්ජෙක්ට් වලින් වැඩිපුරම රෙකෝඩින් එකතු වෙලා තියෙන්නේ මොන සබ්ජෙක්ට් එකකද කියලා බලන්න. ඒ විදිහට ප්‍රමුඛතා අනුපිළිවෙලකට මේ සබ්ජෙක්ට් ටික පෙළගස්සන්න. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ විද්‍යාව විෂයට අදාළව ඔයා සාමාන්‍යයෙන් පාඩම් 4ක වගේ රෙකෝඩින් එකතු කරගෙන ඉන්නවා. ඊට පස්සේ තව ඔයා ගණිතය වගේ ක්ලාස් එකකට යනවා නම් ගණිතය ක්ලාස් එකෙත් ඔයා අන්න පාඩම් 6ක වගේ රෙකෝඩින් එකතු කරගෙන තියෙනවා. ළමයි ඉස්සෙල්ලා මේ පාඩම් අංක දිහා බලපුවම දැන් හිතමුකෝ විද්‍යාව ගණිතය ඊට අමතරව තව සිංහල වගේ එකකටත් යනවා නම් සිංහල වලටත් යනවා. එතනකොට එතනත් ප්‍රධාන පාඩම් 3ක වගේ කොටසක් තියෙනවා කියලා හිතමුකෝ. හරි. අපි එහෙම හිතමු. හරි. මෙහෙම තියෙද්දි දැන් ළමයෙක්ට මං කිව්වේ වැඩිම ප්‍රමාණයක් තියෙන එක ඉස්සෙල්ලාම ගන්න ඕනේ කියලානේ. ළමයි ඒකේ තේරුම තමයි වැඩිම ප්‍රමාණයක් කියන එකෙන් මම අදහස් කරන්නේ විෂය දැනුමෙන් ප්‍රශ්නවල ලකුණු වැඩිම ප්‍රමාණයක් නිර්මාණය වෙන පාඩම් ටික. ඒ ටික කවර් වෙලා නැත්නම් ඒ ටික තමයි මුලින්ම කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්නකෝ අනිවාර්යෙන් ප්‍රශ්න නිර්මාණය වෙන පාඩමක් තියෙනවා. ඒ පාඩම තාම ඔයා කම්ප්ලීට් කරගෙන නැහැ. අන්න ඒක ඉතාමත් වටිනා පාඩමක්. ඒක ඉතාමත් වටිනා පාඩමක්. ඒ වගේ පාඩමක රෙකෝඩින් තියෙනවා නම් ඒව තමයි මුලින්ම බලන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මගේ සබ්ජෙක්ට් එක විද්‍යාවනේ. එතකොට විද්‍යාව සබ්ජෙක්ට් එකට අදාළව ඔයා හිතන්නකෝ ජෛව ගෝලය වගේ පාඩමක් තාම කම්ප්ලීට් කරගෙන නැත්නම් අන්න ඔයා ජෛව ගෝලය කම්ප්ලීට් කරගන්න ඕනේ. ඊට අමතරව ආවර්තිතා වගුව සම්බන්ධයෙන් ඒ තියෙන දැනුම සහ අයනීකරණ ශක්තිය, විද්‍යුත් ඍණතාවය, සංයුජතාවය ඒ හා සම්බන්ධ දැනුම තාම නැත්නම් අන්න ඒ ටික කම්ප්ලීට් කරගන්න ඕන අනිවාර්යයෙන්. මොකද මේ වගේ අනිවාර්ය ප්‍රශ්න එන කොටස්. ඒ වගේ අනිවාර්ය ප්‍රශ්න එන කොටස් තාමත් ඔයා කම්ප්ලීට් කරලා නැත්නම් ඒ ටික තමයි මුලින්ම කරන්න ඕන. හරි. දැන් ඉතින් කරන විදිය මොකක්ද කියලා කියමුකෝ. මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට මම විද්‍යාවම ගන්නම් ළමයෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට මම කියන්නේ මම රෙකමන්ඩ් කරන්නේ රෙකෝඩින් එහෙම එකතු වෙන ගතියක් තියෙනවා නම් ඔයා ඒ ක්ලාස් එක තෝරා නොගත යුතුයි. ඒ කියන්නේ ඔයාට ලයිව් සම්බන්ධ වෙලා ඒ වැඩේ ගොඩ දාන්න හරි නැත්නම් එක්සැක්ට්ලි හරියටම මේ දවසේ මම රෙකෝඩින් බලනවා කියලා දවසක් නැති ක්ලාස් වලට ඔයා ගිහිල්ලා කිසිම තේරුමක් නැහැ. එතකොට වෙන්නේ ඔයාගේ ස්ට්‍රෙස් එක නිරායාසයෙන්ම වැඩි වෙන එක. පුළුවන් තරම් ලයිව්ම ක්ලාස් වලට ජොයින් වෙලා ඒ වැඩ ටික කම්ප්ලීට් කරගන්න, ලස්සනට වැඩේ ඉවර කරගන්න. සහ හොඳට මතක තියාගන්න ළමයි මෙතනදී තමන්ගෙන් උපරිම දේ දීලා තාමත් තමන් යන්න ඕන තැනට ගිහිල්ලා නැත්නම් ඒ කියන්නේ ඔයා යන ක්ලාස් එකේ යම්කිසි වැරද්දක් තියෙනවා. ඒක අවබෝධ කරගෙන තමන්ට ඒක ගැලපෙන්නේ නැහැ කියන තැනින් ඉවත් වෙන්න. දැන් ඒකේ තේරුම මේක නෙමෙයි. ඒස හොඳට උගන්වන්නේ නැහැ කියන එක නෙමෙයි ඒකේ තේරුම. ළමයි අපේ එක එක්කෙනාට අනන්‍ය ඉගෙනුම් රටා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මං ඉගෙන ගන්න විදිහට සමහර විට ඔයාට ඉගෙන ගන්න බෑ. සහ ඔයා ඉගෙන ගන්න විදිහට ඔයාගේ යාළුවාට ඉගෙන ගන්න බෑ. අන්න ඒ විවිධත්වයේ තේරුම් ගන්න. يعني ගොඩාක් ළමයි ඉන්නවා කියන එකේ තේරුම ඒක තමයි හොඳම ක්ලාස් එක කියන එක නෙමෙයි. ඔයාට ගැළපෙන තැන තමයි ඔයාට හොඳම ක්ලාස් එක වෙන්නේ. මම මේ කියන දේ හරියට බුද්ධිමත්ව අල්ලගන්න. බුද්ධිමත්ව අල්ලගන්න. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මගේ ක්ලාස් එකට එනවා කියලා හිතන්නකෝ. දැන් ගිය පාර රිවිෂන් එකේ අපි ළමයි 100කට ආසන්නව ඉන්නවා. එතකොට ඒ 100 දෙනා කියන්නේ මගෙන් ඉගෙන ගන්න මගේ රටාවට ගැලපෙන 100 දෙනෙක්.
ඒ රටාවත් එක්ක ඒ ළමයට ලේසියෙන් ලකුණු ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් ඒ ළමයි වෙන ගුරුවරයෙක් ගාවට ගියා නම් සමහර විට ඒ ළමයට ඒ රටාව අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා Tamanට ගැලපෙන රටාවක් අනිවාර්යෙන් හොයාගන්න. මේ තාම කාලය තියෙනවා නිවැරදිව ඒ ටික තෝරගෙන තෝරා බේරාගෙන වැඩේ කරන්න ඕනේ. එහෙම නැතුව අල්ලගෙන ඉඳලා එකම තැනක ඉඳන් වැඩේ ගොඩ දානවා කියලා හිතාගෙන ඉන්න එපා. ඒක හැමදාම ඒ විදිහටම තමයි තියෙන්නේ. ඒ කියන්නේ Tamanට තේරෙන්නේ නැත්නම් සහ තේරුණත් නිකන් තේරුණා වගේ හිතෙනවා. හැබැයි පස්සේ බලද්දි මුකුත් එහෙම ගානක් නැහැ. ඒක හිතා ගන්නවත් ක්‍රමයක් නැහැ වගේ නම් අන්න එතන අවුලක් තියෙනවා. ඒකට හරියට මග පෙන්වීමක් අවශ්‍යයි. හරි නේද? හරි. දැන් මේ රෙකෝඩින් ටික හිතමුකෝ අපි රෙකෝඩින් 4ක් තියෙනවනේ. මේ ටික ඔයා දාගන්න ටයිම් බ්ලොක් එකක් ඇතුළට. ටයිම් බ්ලොක් එකක් කියන්නේ මොකද්ද? උදාහරණයක් විදිහට හිතන්නකෝ සතියක් අපි හිතමුකෝ දෙවනි සතිය වගේ යම්කිසි මාසයක දෙවනි සතිය ගැන හිතමුකෝ. ඔයා හිතනවා මම මේ දෙවනි සතිය ඇතුළත කොහොම හරි මේ රෙකෝඩින් 4ම ඉවර කරනවා. දැන් ළමයින්ට හිතෙන්න පුළුවන් ඉතින් ඒක කරන්න පුළුවන් වැඩක්ද? සමහර විට පැය 4ක් විතර රෙකෝඩින් තියෙනවා. සමහර විට පැය 5ක් විතර රෙකෝඩින් තියෙනවා. ඒ වගේ එකක් නම් ළමයින්ට හිතන්න පුළුවන් ඉතින් ඒක කරන්න පුළුවන් වැඩක්ද කියලා. ළමයි පුළුවන්ද බැයිද කියන එක තීරණය කරන්න කල් වැඩි. මේකට බැස්සොත් ඒක කරන්න පුළුවන්ද බැයිද කියන එක ඔයාලට හිතා ගන්න හරි පුළුවන්. ඔයා මේක බහින්නත් කලින් මේ වැඩේ කරන්නත් කලින් එළියෙන් ඉඳන් කල්පනා කරලා තීරණ දෙනවා මේක කරන්න පුළුවන් වේද කියලා. ඔය මයින්ඩ්සෙට් එක තියෙන උන්ට තමයි මේක කරගන්න අමාරු වෙන්නේ. අන්තිම වෙනකන් ඉඳලා දඟලලා ආය අපි ගාවට ඇවිල්ලා දුක කියලා අඬලා ඒ ටික ආය අපි මයින්ඩ්සෙට් එක හදලා ඉස්සරහට පුෂ් කරන්න වෙන්නේ ඒ වගේ උ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ වෙලාවේ බැහැලා බලන්න පුළුවන්ද කියලා. මේක වෙනස් කරලා බලන්න. බය නැතුව වෙනස් කරන්න. මොකද වෙනස් කරලා ඒක හදාගන්න කාලය තියෙනවා. වෙනස් වෙන්නේ නැතුව එකතැනම හිටියොත් වෙන්නේ මේක කවදා හරි දවසක හරියේ, තව හෙට හරියේ, ලබන මාසේ හරියේ, ඊළඟ මාසේ හරියයි කිය හිත හිටියොත් එහෙම හරියන්නේ නැහැ. වෙනසක් කරලා බලන්න. වෙනසක් කරේ නැත්තම් කවදාවත් එකම තැන හිටියොත් සාර්ථකත්වයක් නැහැ. හැම මිනිස්සයම වෙනස් වෙන තරමට තමයි මේ මිනිස්සයාගේ ගැළපෙන රටාව හඳුනා ගන්න ලේසි වෙන්නේ. දැන් උදාහරණයක් විදියට ඔයා මේ සතිය ඇතුළත කරන්න පුළුවන් කියලා හිත හිටියොත් ඒ වැඩේ කරන්න පුළුවන්ද බැයිද කියන එක ඔයා දන්නේ නැහැ. කවදාවත් ඔයාලට දැනගන්න වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඔයා මේක වැඩේට බහින්න ඕනේ. මේ වැඩේ කරනවා කියන මානසිකත්වයෙන් එන්න ඕනේ. එහෙම ආවට පස්සේ දැන් හිතන්නකො රෙකෝඩින් 4ක් තියෙනවනේ. අපේ ටයිම් බ්ලොක් එක මොකක්ද? එක සතියක් ඇතුළත මේ වැඩේ ඉවර කරන එක. මේක ටයිම් බ්ලොක් එකක්. ඒ කියන්නේ මේ සතිය ඇතුළත මේ වැඩේ කරගන්න බැරි වුණොත් අපි මේ වැඩේ අතහැරලා දානවා. මේ සතිය ඇතුළත මේ වැඩේ කරන්න බැරි වුණොත් මේ වැඩේ අතහැරලා දානවා. හොඳට මතක තියාගන්න ළමයි පළවෙනියටම ඔයා ටයිම් බ්ලොක් එකක් හදාගනිද්දි හෙන වැඩ ගොඩක් එකම ටයිම් බ්ලොක් එකක් ඇතුළත දාගන්න එපා. සාමාන්‍ය වැඩ ප්‍රමාණයක් දාගන්න. හිතන්නකෝ ඔයා ඒ ටයිම් බ්ලොක් එක ඇතුළේ ඔයා දාගත්ත වැඩ ටික ඔක්කොම ඉවර කරා කියලා. එහෙනම් ඒකේ තේරුම තමයි ඔයාට ඊට වඩා වැඩ ප්‍රමාණයක් ඒ වගේ කාල පරිච්ඡේදයකදී කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සතියකට ඔයා දාගන්නවා රෙකෝඩින් 5ක් බලන්න. එහෙම 5ක් බලන්න දාගත්තාම ඔයාට සතියකට අඩු කාලයකින් වැඩේ ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි ඔයාට ඊට වඩා වැඩි ප්‍රමාණයක් දුන්නත් ඔයා සාර්ථකව මේ වැඩේ ඉවර කරනවා. ඒක නිසා ඔයා එතකොට ඊළඟ සතිය කරන්න ඕනේ. දැන් තුන්වෙනි සතිය නම් කරන්න ඕනේ. ඊට වඩා වැඩි රෙකෝඩින් ප්‍රමාණයක් දාගෙන අර විදිහටම බලන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒක පුළුවන් වුණොත් එහෙමයි. බැරි වුණොත් අර කලින් සතිය විදිහටම ඒ විදිහට කරගෙන යනවා. ඒ විදිහට තමයි කරන්න ඕනේ. දැන් හිතන්නකෝ ළමයි එහෙම රෙකෝඩින් 4ක් දාගෙන සතියක් ඇතුළතදී කරන්න බලනවා. කරන්න බැරි වෙනවා. හැබැයි කරන්න බැරි වෙන්නේ උනන්දු වෙලා ඒ ළමයට කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ පාඩම හරියට තේරුම් ගන්න බැරි රෙකෝඩින් බලනවා කියලා නිකන් ඔහේ බලාගෙන යන්න බෑනේ. එතකොට මේක තේරුම් අරගෙන පාඩම නිවැරදිව බලාගෙන යද්දි ඒ වගේ වැඩක් කරලත් මේ සතිය ඇතුළත වැඩේ ඉවර කරගන්න බැරි නම් ඒක තේරුම තමයි ඔයාට සතියක් ඇතුළත මේ 4ක් බලන වැඩේ කරන්න බෑ. එහෙනම් ඔයා 3කට අඩු කරලා බලන්න. ඒක තමයි එතකොට ඔයාගේ ටයිම් බ්ලොක් එක වෙන්නේ. ඉස්සෙල්ලා Tamanට ආවේනික ටයිම් බ්ලොක් එක හදාගන්න. ඒ බ්ලොක් එක හැදුවට පස්සේ ඒ සතිය ඇතුළත වැඩේ කොහොම හරි ඉවර කරනවා කියලා. කවදා හරි දවස් ටිකක් දාගෙන ඒ සතිය ඇතුළත කොයි හරි වෙලාවකදී වැඩේ ඉවර කරනවා කියලා හිතන්න. තමයි උදාහරණයක් කියන්න. මගේ ටයිම් බ්ලොක් එකක් ගැන මම ඔයාලට නිකන් එක්සැක්ට්ලි නෙමෙයි දල වශයෙන් රෆ්ලි අයිඩියා එකක් මම ඔයාලට දෙන්නම්. මේ මගේ ටයිම් බ්ලොක් එකේ මේ සතිය. දැන් මම ඔයාලට මේ වීඩියෝ එක දාන සතිය ගත්තාම මේ සතිය මම ඉවර කරන්න ඕනේ. ඔයාලගේ ගෙසින් පේපර් සීරීස් එක තියෙනවනේ. දන්නවනේ. අපි දාලා තියෙනවානේ විද්‍යාවේ රහස් ලියවිල්ල ගැන. එතකොට එතන තියෙනවා සම්පූර්ණ මේ පාර විද්‍යාව පේපරේ එහෙම් පිටින්ම ගෙඩි පිටින්ම විද්‍යාව පේපරේ නිකන් අතට ගෙනත් දෙනවා වගේ දෙයක් වෙයි. ගිය අවුරුද්ද ගෙසින්ුත් ඉතින් අහන්න දෙයක් නැහැ. YouTube channel එකට ගිහලා බලන්න. මේ පේපරේ නිකන් කලින් කියලා වගේ කතාවක් තියෙනවා. ඔය ඉතින් අපි එළියට කියන්නේ ඊට පස්සේ ලොකු ප්‍රශ්න වෙනවනේ. නිකන් පේපරේ අපි එළියට දෙනවා. එහෙම කතාවක් යනවනේ. ඒක නිසා අපි
කතා නැතුව සද්ද වහලා අපේ වැඩිත් එක්ක ඉන්න සෙට් එකට ගොඩ දාන්න පාර පෙන්නනවා. එච්චරයි එතනින් හට දෙයක් නැහැ. එතකොට මේ පාරත් අපි හදලා තියෙනවා ගෙස් පේපර්ස් 5 සම්පූර්ණ පේපර් එක O level ස්ටෑන්ඩඩ් එකට මේ පාර දෙනවා. ගිය අවුරුද්දේ එහෙම මම එහෙම කරේ නැහැ. ඒ කියන්නේ ළමයින්ට සැප වැඩි කියන මානසිකත්වය තමයි ගිය අවුරුද්දේ හිටියේ. නමුත් මට තේරුණා මේ එහෙම වුණාම නිකන් අර ඒ ළමයාත් උවමනාවට ඕනෝට එපාවට කරනවා. උවමනාවෙන් කරන්නේ නැති ගතියක් තියෙනවා. එතකොට ඒක නිසා මම තීරණය කරා මේ අවුරුද්දේ ප්‍රශ්න quality කොහොමද? ගිය අවුරුද්දේ quality සහ මේ අවුරුද්දේත් ඒ වගේම quality. මේ අවුරුද්දේ තව ටිකක් ඉම්ප්‍රූව්මන්ට් කරලා මේක O level paper එක වගේම paper එකක් දෙන්න. පෙන්වන්නද paper එක? දල වශයෙන් පෙන්වන්න මේ තියෙන paper එක. ඔක්කොම පෙන්වන්න බෑ. ඒ තියෙන paper එක paper එකක්. ඔයගේ paper කට්ටලේ තියෙනවා papers 5ක්. සම්පූර්ණ full papers 5ක්. එතකොට ඒ හැම paper එකකටම marking scheme 5කුත් දෙනවා. එතකොට paper 5ක් තියෙනවා, marking scheme 5ක් තියෙනවා. ඊට අමතරව මේ paper 5ම සම්පූර්ණයෙන් ඩිස්කස් කරනවා. එතකොට ඔය සම්පූර්ණ project එකටම සම්පූර්ණ වැඩේටම යන්නේ 3500ක මුදලක් විතරයි. එතකොට මේ සම්පූර්ණ වැඩේ කරන්න ඔයාලට කුරිය කරන එකත් අපි කරලා දෙනවා. ඒ කියන්නේ අපේ ගානේ අපි නොමිලේ ඔයාලට ඩිලිවර් කරලා දෙනවා. ඒ කියන්නේ ඒකට වෙනම ෆී එකක් ගන්න නැහැ. එතකොට මේ සම්පූර්ණ වැඩේ මාස දෙකක් වගේ කාලයකට ළමයින්ට ලස්සනට ප්ලෑන් එකක් සහිතව දෙනවා. ඒක තමයි ඊළඟ වැදගත්ම දේ. එතකොට දැන් මගේ ටයිම් ඩොක් එක ගැන කියලා ඉන්නම්කෝ. දැන් ඔය පේපර් යන වැඩේ අපි ඩිස්කෂන් එක ගන්නේ ගොඩක් වෙලාවට රෑ වෙලාවක. මොකද මගේ තියෙන ටයිම් එක මට ගැලපෙන වෙලාවක් කියලා තියෙන්නේ රෑ වෙලාව. එතකොට මගේ ටයිම් ඩොක් එකේ ඊයේ දවසට තමයි ටයිම් ඩොක් එක ඉවර වෙන්න තිබ්බේ. මේ වීඩියෝ එක කරන දවසට කලින් දවසේ තමයි ටයිම් ඩොක් එක ඉවර වෙන්න තිබ්බේ. එතකොට මේ මට වෙන කතන්දර අවශ්‍ය නැහැ. මට ඒ වෙද්දි එක රෙකෝඩින් එකක් ගහගන්න බැරි වෙලා. ඒ කියන්නේ එසේ ඩිස්කෂන් එකක් කරගන්න බැරි වෙලා. ඒකට නිදහසට කාරණා මම කියන්න ගියේ නෑ. මම ළමයින්ට නිදහසට කාරණා කියන්නේ නෑ කවදාවත්. මොකද අපි පුරුදු කරන්නේ ළමයින්ට නිදහසට කාරණා කියන්නේ නැතුව මේ වැඩේ කරන්න. රාය 12ට වැඩේ පටන් ගත්තා. පාන්දර 3:00 වෙද්දි වැඩේ ඉවර කරා. ඒ විදිහටයි ටයිම් බ්ලොක් ෆිල් කරන්න. ටයිම් බ්ලොක් එක ගානට වැඩේ ගොඩ දාන්න. දැන් ඔයා ඒ වගේ මානසිකත්වයක නැත්තම් මේ වැඩේ කරන්න ටිකක් අමාරුයි. මොකද හැමෝටම ඒ නමයක් ගන්න බෑනේ. හැමෝටම හොඳ එකක් හැම සබ්ජෙක්ට් එකකටම ගන්න බෑනේ. ඒතකොට ඒ වගේ ගන්න පුළුවන් වෙන්නේ කැපකිරීම කරපු මිනිස්සු ටිකට. කැපකිරීමක් කරන්න ලෑස්ති නැත්තම් ඔයා අර ලොකු හීන දකින්න එක නවත්තන්න. අපි හැමදාම කියන්නේ ඔයා ලොකු හීන දකිනවා නම් ඔයා ලොකුවට හිතනවා නම් මේක ලොකුවට කරන්න වෙනවා. ලොකුවට මහන්සි වෙන්න වෙනවා. එහෙම වුණොත් විතරයි පුළුවන් වෙන්නේ ඔයාට ඔයාගේ උපරිමය කියන තැනට යන්න. ළමයි මන්නම් කියන්නේ උපරිමය දකින්න නැතුව මැරෙන්න එපා. උපරිමය දකින්න නැතුව මැරුණොත් කිසිම තේරුමක් නැහැ. අර කාලකන්ණි ජීවිතයක් වෙනවා ඒක. ගොඩක් මිනිස්සුන්ට වෙන්නේ මොකද්ද? තමන්ගේ උපරිමය දකින්න නැතුව මැරිලා යනවා. මේ ඉගෙන ගන්නවා කියන ෆ්‍රේම් එක ඇතුලේ ඔයාට දෙන්න පුළුවන් උපරිම එෆර්ට් එක දෙන්න. මොකද ඉතාමත් පොඩි කාලේදී හරියට බැලුවොත් එක වසරේ ඉඳන් 12 වසරට විතරයි හරියට ඉගෙන ගන්නදී. එතනින් පස්සේ ඔයා වෘත්තීයමය නැත්නම් ප්‍රොෆෙෂනල් ලයිෆ් එකක් ඔයාගේ වන්න ඕනේ. ඒකට අවශ්‍ය වෙන මූලික පසුබිම හදලා දෙන්නේ මේ අවුරුදු 12 ඇතුලේ. හරියටම කියනවා නම් O level පටන් ගත්ත තැන ඉඳන් A level ඉවර වෙනකම්. ඒ කියන්නේ අවුරුදු 4ක 5ක කාල සීමාවක් විතරයි ඔයාට තියෙන්නේ. මේ වැඩේ හරියට කරොත් වැඩේ ගොඩ. මුළු අවුරුදු 35ක් 40ක් විතරම සනීපෙට අර කිසිම කේස් එකක් නැතුව ජීවිතේ ගෙවන්න පුළුවන්. අපි අර කියන්නේ ඔයා වැඩ කරන්න ඕනේ කාලේ හාන්සි වුණොත් හාන්සි වෙන්න ඕන කාලේ ඔයාට වැඩ කර ඉන්න වෙයි. ගොඩක් මිනිස්සුන්ට වෙලා තියෙන මේක අවුරුදු 40 50 මිනිස්සු අපි දැකලා තියෙනවා. පාරේ වැඩ කරනවා ඊට පස්සේ ලොකු කරන්න අමාරුයි කියලා හිතන වැඩ ටිකක් කරනවා. මේ මිනිස්සු මාර විදියට දුක් විඳිනවා කියලා අපිට හිතනවා. හැබැයි ඇත්ත කතාව බැලුවොත් ඒ මිනිස්සු වැඩ කරන්න ඕන කාලේ අවුරුදු 20ට අඩුවෙන් ඉන්න කාලේ අවුරුදු 20ට අඩුවෙන් කියන කාලෙදී ඒ මිනිස්සු ඒ මහන්සි වෙලා කරේ නැති එකේ විපාක තමයි අවුරුදු 20 ඉඳන් උඩට විඳින්නේ. ඒ කියන්නේ අවුරුදු 65 70 ගිහිල්ලා සමහර මිනිස්සු හෙනට වැඩ කරනවා ජීවිතේ ගෙවන්න. කියන්නේ අර මහ ලොකු දේවල් දකින්න නෙමෙයි. අපි දකින්නේ සාමාන්‍යයෙන් හෙන ලොකු දේවල්නේ කාර් එකක් ගන්න ලොකු ගෙයක් හදන්න. ඒ වගේ ලොකු හීනනේ දැන් දකින්න ඔයාලා. ඒ මිනිස්සුන්ට එහෙම ලොකු හීන නැහැ. ඒ මිනිස්සු දකින්නේ අද රැට කොහොමද කන්නේ? හෙට උදේට ළමයි ටිකට ඉස්කෝලේ යවන්න කොහොමද සල්ලි ටික හොයාගන්නේ? ඔය ටික තමයි මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නය. ළමයි ප්‍රශ්න කියන එක එක එක්කෙනාට වෙනස්. සහ ඔයාලා මේ වෙලාවේ මේ වැඩේ කරේ නැත්නම් ඔයාලටත් ඒ වගේ ප්‍රශ්න තමයි ප්‍රශ්න වෙන්නේ. දැන් ඔයාලට ඒ වගේ ප්‍රශ්න නෙමෙයිනේ තියෙන්නේ. දැන් ඔයාලා වෙන ප්‍රශ්න ටිකක් නේ හදාගෙන තියෙන්නේ. ඒ ප්‍රශ්න නෙවෙයි ගන්නට වැටෙනවා. සහ ජීවිතය ගැන මාර්ම කලකිරීමක් එනවා. මේ වෙලාවේ මේ වැඩේ හරියට කරේ නැත්නම්. ඒක නිසා ඔන්න වැඩේ කරන්න ඕනේ හේතුව පැහැදිලි කරලා දුන්නා. ඒ පැහැදිලි හේතුව උඩ තියාගෙන වැඩේ හරියට කොට දාන්න ඕනේ. එහෙම නැත්තම් සම්පූර්ණයෙන් ඔයාටත් වෙන්නේ ඔයා හිතන දේ කරගන්න බැරි වෙච්ච නිකම් මිනිස්සෙක් වෙන්න. සාමාන්‍ය නිකම් මිනිස්සෙක්. එච්චරයි. හරි. අපේ ටයිම් බ්ලොක් වැඩේ හරි. එතකොට මේ පිළිවෙලට තමයි වැඩේ කරන්න ඕනේ. කාගෙන වැඩේ කරන්න ඕනේ. කොහොමද මේක අතාරින්න නැති උන් ටික තමයි අන්තිමේට ඉතුරු වෙන්නේ. දැනටමත් සාමාන්‍යයෙන් ළමයි 30000කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ වැඩේ ඉන්නේ. ඒ කියන්නේ 30000කට ආසන්න ප්‍රමාණයක් තමයි ඩේලි
වැඩ ටික කරගෙන මේ වගේ මහන්සි වෙලා මේ වීඩියෝස් බලලා මේ වගේ YouTube channel ටික හොයාගෙන ඒවා subscribe කරගෙන ඒව ටික තියාගෙන ඒ වගේ දාන ඒවා අරගෙන උදව් ටික ඔක්කොම අරගෙන ඒ papers ටික දෙනවා නම් ඒවා ටිකත් අරගෙන ඒ හැමදේම කරගෙන තාම වැඩේ ඉන්නේ 30000කට ආසන්න ප්‍රමාණයක්. මෙච්චරයි ඉන්නේ. එතකොට මුංගෙන් 11000ක් හෝ 10000ක් 11000ක් හෝ 10000 විතරයි ඒ 9ක් කියන ටාගට් එකට යන්නේ. ළමයි තව මාස 5ක් තියෙනවනේ. 5ක් තියෙද්දි 30000ක් ඉන්නේ. තව මාසයක් යද්දි 40000යි. තව මාසයක් යද්දි 30000යි. ඔන්න ඔහොම අඩු වෙලා යනවා. ඕක සාමාන්‍ය සිද්ධාන්තේ. හැම අවුරුද්දකම ඕම තමයි. විභාගේ ලඟ වෙන්න හැලෙන ප්‍රමාණය වැඩි. ඔයා තීරණය කරන්න ඔයා හැලෙන මිනිස්සෙක් වෙනවද නැත්නම් ගොඩ යන මිනිස්සෙක් වෙනවද කියලා. මේක කාගෙන අල්ලගෙන හිටියොත් ගේමක් නැතුව ගහන්න පුළුවන් මේක. අපි අර හැමදාම කියන්නේ මේක ගහන්න ඕනේ මැච් එකක්. මේක හරියට ගැහුවොත් විතරයි ඒ ගහන්න ඕනේ වෙලාවේ බැට් කරොත් අනිවාර්යෙන් ඔයාට ඔයාගේ ජීවිතේ හිතා ගන්නවත් බැරි විදිහට වෙනස් වෙනවා. හිතා ගන්නවත් බැරි විදිහට හොඳ පැත්තට ඔයා වෙනස් කරගන්නවා. මේක හරියට කරලා ඉවර කරන්න ළමයි. හරි. එතකොට රෙකෝඩින් ඔයගොල්ලෝ මේ විදිහට කොට දාන්න පුළුවන්. අපි එතකොට ටයිම් බ්ලොක් දාගෙන මේ වෙට් ටික සම්පූර්ණයෙන් මාසයක් දෙකක් ඇතුළත කම්ප්ලීට් කරනවා. ඒකෙන් ඔයාට සාමාන්‍ය ජීවිතයේ වැඩවලට බාධාවක් නොවෙන්න මේ වැඩ ටික කම්ප්ලීට් කරගන්න වග බලා ගන්න ඕනේ. නැත්තම් ඔයා මෙහෙන් රෙකෝඩින් බලාගෙන අර පැත්තෙන් තව රෙකෝඩින් ටිකක් එකතු වෙයි. එහෙම බෑ. ලයිව් ක්ලාස් වලට පුළුවන් තරම් සම්බන්ධ වෙලා ලයිව් යන්න බැරිව ඒ දවසේම බලලා මේ ටයිම් බ්ලොක් ක්‍රමයට ඔයාගේ පරණ රෙකෝඩින් ටිකක් කවර් කරගන්න ඕනේ. අමාරුයි තමයි. මහන්සි තමයි. මේක ටිකක් අර අපි හිතන විදිහට වෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා තමයි. හැබැයි මේක කරන්න ඕන නම් මේක ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. අන්තිමේට රෙකෝඩින් ඉතුරු වෙලා අර හෙන්නම කාලකන්ණි විදිහට මේක ඉවර කරන්න ලෑස්ති කරගන්න එපා. මේ වෙලාවේ වැඩේට බැහැලා මේ වෙලාවේ හරියට ફોකසින් තියාගෙන වැඩේ කරලා ගොඩ දාන්න. එච්චරයි වෙන්න ඕනේ. හරි. එතකොට අපි මේක ගැන කිව්වා. ඊළඟට විශේෂ කතාවක් විදිහට අපිට කියන්න තියෙන්නේ මේ පාඩම් තාම කවර් වෙච්ච නැති ළමයින්ට ළමයි ඔයාලට අනිවාර්යෙන් පාඩම් ටික තියරි පාඩම් ටික කවර් වෙන්නේ නැතුව ඔයාලට O level ලිව්වා කියලා කිසිම තේරුමක් වෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් ඒතකොට ඔයා හිතන හොඳ රිසල්ට් එකක් ගන්න හම්බෙන්නේ ගොඩක් වෙලාවට 100කින් වගේ උපරිම නවතේ. තියරි අඩුවෙන් ඔයා එක්සෑම් එකට ගියොත්. මොකද එක්සෑම් එකේ තියෙන ප්‍රශ්න වල හිතන්න දේවල් ටිකක් තියෙනවනේ. එතකොට මේ හිතන පාර්ට් එක එහෙම ඔයාලට කරගන්න වෙන්නේ නැහැ තියරි දන්නෙත් නැති නිසා. එතකොට තියරි ප්‍රශ්න වලත් ලකුණු අඩු වෙනවා. අර හිතන්න තියෙන පාර්ට් එක කරගන්නත් එතෙන්ට ඇප්ලයි වෙන තියරි දන්නේ නැතුව එතනත් ලකුණු අඩු වෙනවා. එතකොට ඊටමත් පොඩි ලකුණකින් තමයි Tamanට නවතින්න වෙන්නේ. එතකොට ළමයි, ඒ වගේ ළමයි කරන්න ඕනේ මොකද්ද? ඉස්සෙල්ලාම ඔයා අච්චුපොත පරිශීලනය කරන්න. ටෙක්ස්ට් බුක් එක කියලා බලලා කියන්නේ ඒක පරිශීලනය කරන්න. ඉංග්‍රීසි වලට ඇරෙන්න මම දන්න තරම ඉංග්‍රීසි වලට මාත් E9ක් ගත්ත කෙනෙක් 2021 අවුරුද්දේ E9ක් මටත් තියෙනවා. එතකොට මේ මම දන්නවා මම කරේ සම්පූර්ණයෙන් අච්චුපොත් පාඩම් කරන එක. මම ක්ලාස් ගියා ඒ ක්ලාස් වලින් හොඳට ඉගෙනුවා. සයිකේ කන්සෙප්ට් ටික පැහැදිලිව ලස්සනට නිරවුල් ඉගෙනුවා. ඒවා මම උපරිම මගේ පුළුවන් උපරිමයෙන් මම ඒවා ටිකක් ග්‍රැබ් කරගත්තා. ඒ ටික ඒ විදිහට කරගෙන යන ගමන් මම කරේ ටෙක්ස්ට් බුක් එක සම්පූර්ණයෙන් පාඩම් කරපුවා. ඒ කියන්නේ අච්චුපොත පාඩම් කරපු එක. මට වෙන නෝට් සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම තරමේ මම ලියන නෝට් එකක්වත් මට සෙට් වෙන්නේ නැහැ. මට ඕනේ අනිවාර්යෙන් අච්චුපොතක්. ඒකේ හැම කරුරක්ම තියෙන නිසා මම දන්නවා අනිවාර්යෙන් මෙතනින් පිටලා අහන්නේ නැහැ ප්‍රශ්නයක්. මෙතනින් පිටලා ප්‍රශ්නයක් අහන්නේ නැහැ. එතකොට මම ඒක දන්න නිසා මම මගේ උපරිමයෙන් ඒක පාඩම් කරනවා. එතකොට ඉතින් මට ලකුණු තියෙනවා. සාමාන්‍ය 90 95 එතනින් උඩ හැමදාම තියෙනවා. එතකොට සමහර විෂයන් වල 100ක් තියෙනවා. මම මේක කලින් කතාවල කියලා තියෙනවානේ. එතකොට ඒ වගේ අර එක දිගට ලෙවල් එකේ තියාගෙන යන්න පුළුවන් වෙන්නේ මේවා අච්චුපොතෙන් මම පාඩම් කරන නිසා. ඒක නිසා ක්ලාස් නෝට් තියෙනවා. ඒවා හරි. ඒකෙන් අපි කරන්නේ ක්ලාස් වලින් ගොඩක් වෙලාවට අපි කරන්න ඕනේ මේ ෂෝට් නෝට් එකක් වගේ දෙනවා නම් ඒක දාගන්න එකයි, පොයින්ට් නෝට් එකක් දෙනවා නම් ඒක දාගන්න එකයි. ඒ වැඩ ටික තමයි අපි ක්ලාස් එකක් ඇතුලෙන් කරන්න ඕනේ. ඉතින් එහා එකෙන් දෙන නෝට් එක පාඩම් කරගෙන යන එක මම නම් හිතන්නේ එච්චරම වර්ත් කියලා. ඒ කියන්නේ ඵලදායී වෙයි කියලා. පුළුවන් උපරිම හැමෝම දීලා තියෙන අච්චුපොත පරිශීලනය කරන්න ඕනේ. හරි නේද? මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. එතකොට තියරි අඩුපාඩුවක් තියෙනවා නම් අච්චුපොත තියෙනවා. හැමෝටම රජෙන් නොමිලේ දීලා තියෙනවා. අර ආර්ථික අවස්ථා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ පිළිවෙලටවත් ඔයාගෙන යන්න. සහ ඊට අමතරව ඉස්සරහදී තව දවස් කිහිපයකදී ඔයාලට අපේ වෙබ්සයිට් එක හරහා එක එක පාඩම් වලට අදාළව ෂෝට් නෝට් පර්චේස් කරන්න හැකියාව ලබා දෙනවා. දැම්මම නෑ. දැම්මම මට මැසේජ් දාන්න එපා. තාම ඒක හදන ගමන් තියෙන්නේ. එතකොට අපේ ක්ලාස් එකේම නෝට් එක ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. ක්ලාස් එකෙන් නැති ළමයින්ට ඒ පොයින්ට් නෝට් එක. එතකොට ඒකට යම් කිසි මුදලක් ගෙවලා ඒක පර්චේස් කරන්න පුළුවන්. අර ආර්ථික අවස්ථා නැති ළමයින්ට ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි නොමිලේ ගන්න පුළුවන් ඔප්ෂන් එක තමයි අච්චුපොත සම්පූර්ණයෙන් කියවලා වැඩේ කොට දාගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔය සෙකන්ඩ් ෂයි සහ තර්ඩ් ෂයි කියන ළමයි කොට්ටාශය. ඒක ගැනත් අපි කතා කරන්න ඕනේ. හරි. ගිය අවුරුදු වලට සාපේක්ෂව දැන් අපි දකින ප්‍රමාණය වැඩි මේ O level නැවත වතාවක් කරනවා කියන එක. ඒ කියන්නේ සෙකන්ඩ් ෂයි එක ආයෙ පාරක් කරනවා කියන ගතිය දැන් වැඩි. එන්න වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ
දැන් ළමයි හැමෝටම මුමනාව තියෙනවා ඉගෙන ගන්න ඕනේ කියන සෙට් එක. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕනේ කියන මයින්ඩ්සෙට් එක ඇවිල්ලා තියෙන්නේ ගොඩක් කට්ටිය. එතකොට ඒක ආවත් එක්කම ගොඩක් ළමයි උත්සාහ කරනවා මේ කොහොම හරි ඉස්සෙල්ලා පළවෙනි කඩේම පැන ගන්න. ඒ කියන්නේ O level කියන කඩේම පැන ගන්න. මොකද නැත්නම් A level කරන්න බෑනේ. එතකොට සමහර ළමයි ඉන්නවා මේ O level වල තමන් හිතපු රිසල්ට් එක නැතුව තමන් හිතන A level course එක කරගන්න බැරුව. අපි කියන්නේ A level course එක කියලා අදහස් කරන්නේ A level stream එක. A level stream එක කරගන්න බැරුව ආයෙ පාරක් ලියන ළමයි. එතකොට ඔය කවුරු වුණත් අර මම කියපු විදිහට තියරි ටික ඉස්සෙල්ලා කම්ප්ලීට් කරගන්න ඕනේ. තියරි ටික ඉස්සෙල්ලා කම්ප්ලීට් කරගන්න ඕනේ. මුල් කාලෙදි මාස දෙකක් විතර කාලයක් ඔයා තනියෙන් කරලා බලන්න. එහෙමත් බැරි වුණොත් ඔයා රිවිෂන් එකකට වගේ යන්න. දැන් අපිත් රිවිෂන් එකක් අපි පටන් ගන්න ඕනේ. අගෝස්තු අන්තිම සතියේ. ඒතර මම ඒකටත් දාන්න. අපේ WhatsApp channel එක තියෙනවා. ඒකට සම්බන්ධ වෙලා මේ ඒවට එන විස්තරත් එක්ක ඔයාට ඒ නොමිලේ දෙන වැඩක් තියෙනවා නම් ඒවට සම්බන්ධ වෙලා ඊට පස්සේ අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් ඒක සම්බන්ධ වෙලා ඒ වැඩ ටික ඒ පැත්තෙන් කරගෙන යන්න පුළුවන් අගෝස්තු අවසානයේ ඉඳන් සහ ගිස් පේපර්ස් ටික තියෙනවා විද්‍යාව විෂයට අදාළව නම් වැඩේ එතනින් සම්පූර්ණයෙන් ගොඩ දාගන්න පුළුවන් අර අපි අන්තිම කාලේදී ඔයාලට අවශ්‍ය වෙන පාත් එක හදලා දෙනවා මම කියන්නේ මේ කාලේ ඉඳන් තනියෙන් වැඩ කරලා වුණත් මැච් එක ගන්න පුළුවන් අර තනියෙන් වැඩ කරගන්න බැරි වුණොත් අන්න ඔප්ෂන් ටිකක් දෙනවා එතකොට මේ ඔප්ෂන් වල ගිහිල්ලා ඔයාලට ඔයාගේ සක්සස් එක එතනින් හදා ගන්නත් පුළුවන් හරිනේ මම හිතනවා එතනනුත් කතාව පැහැදිලි ඇති කියලා එතකොට සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන ළමයින්ටත් කියන්න තියෙන්නේ තියරි ටික කම්ප්ලීට් කරගන්න ඉල්ල තියරි ටික නැතුව ඔයාලට මුකුත් කරගන්න වෙන්නේ නැහැ මොකද තියරි වලින් තමයි මේක හැම එකක්ම ගොඩනැගිලා තියෙන්නේ ඔයාලා හිතනවා එන්න අමාරු ප්‍රශ්න තියෙනවා එනම හිතන්න බැරි ළමයින්ට ගන්න බැරි ප්‍රශ්න තියෙනවා කියලා නෑ ඇත්ත කතාව තමයි ඔය හැම ප්‍රශ්නයක්ම හැදෙන්නේ බේසික් තියරි එකකින් ඒ ප්‍රශ්නේ ලොකු වෙලා තියෙන්නේ ඒකට ආදේශ කිරීම පියවර වැඩිවීම සහ ඒක මේ ප්‍රශ්න ඒ කියන්නේ තියරි දෙක තුනක එකතුවක් වීම හේතුවේ තියරි දෙක තුනක එකතුවක් හෝ ආදේශ පියවරන් කිහිපයක් එකතුවක් වීම නිසා තමයි ප්‍රශ්නයක් අමාරු වෙන්නේ මම මේ කියන කතාව අර ටෙක්නිකලි ඔයාලා බලනවා නම් ටිකක් හොඳ මේ වෙද්දි ලකුණු තියෙන ළමෙක් මේක ඇත්තද නැත්තද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න මේ මොකද අපි දන්නවනේ අපි පේපර්ස් හදනවා කියන්නේම අපි දන්නවනේ මේක ගැන මොකද්ද මේ සබ්ජෙක්ට් එකේ වෙන්නේ කියලා. ඒක නිසා මේ අපි දන්නවා ප්‍රශ්නයක් කොහොමද අමාරු කරන්න ඕනේ, ප්‍රශ්නයක් කොහොමද ලේසි වෙන්නේ. ඒ හැමදේම අපි දන්නවා. ඒ බැලන්ස් එක පේපර් ඇතුලේ අනිවාර්යෙන් ඔයාලා දකිනවා. සහ මේ පේපර්ස් ටික ලියලි ඉවරෙද්දී ඔයාලා සුපිරිම තැනකින්දී මම වොරන්ට් කරනවා. මම ගැරන්ටි එකක් දෙනවා. අනිවාර්යෙන් මේ පේපර්ස් පහ ලියලා යන ළමෙක්ට ඒකක් න ෂුවර් මම කියන පිළිවෙලට වැඩේ කරන් යනවා නම්. එතනින් එහාට ආයෙ මම විද්‍යාව විෂයට අදාළව නම් කතා කරන්නේ අනිත් සබ්ජෙක්ට් කොහොමද දන්නේ නැහැ. මම හිම කාවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද හේතුව මේ මිනිස්සු හරියට වැඩේ කරයිද කියලා දන්නේ නැහැ. නමුත් මම අවුරුදු දෙකක තුනක ඉඳන් මේ වෙද්දි සමස්ත ළමයි ප්‍රමාණයම මට ආපු මගේ උපරිමයෙන් මම ගොඩ දාලා තියෙනවා. කාඩවත් අර නිකන් ෆේල් වෙලා ආපහු පස්සට දාලා නැහැ කවදාවත්. අනිවාර්යෙන් එන ඔක්කොම අනිවාර්යෙන් C එකට උඩ රිසල්ට් එකට දාලා දානවා. C එකට උඩ රිසල්ට් එකට දාලා දානවා. ඒකට අර මුල ඉඳන් කියන දවස් වලට සම්බන්ධ වෙලා වැඩි ටික ගොඩ දාගෙන යන්න. හරි නේද? හරි. එහෙනම් මම මෙතන වීඩියෝ එක එන්ඩ් කරන්න. මම හිතනවා මේකනොත් ඔයා වැඩක් ගන්න නැති කියලා, මේකෙන් අලුත් දේවල් ටික ඉගෙන ගන්න නැති කියලා සහ අපේ WhatsApp channel එකටත් සම්බන්ධ වෙලා ඒකෙනුත් වැඩේ ගොඩ දාගෙන යන්න. එහෙනම් හැමෝටම good luck.